revision program. You're watching Advanced Level General English 2024, Paper 2, Part C, Writing Skills, question number 9 to 13. Question number 9. Select any 5 words from the list given below. Write 5 meaningful sentences using the selected words. අපි දන්නවා මෙතනදී අපිට මේ දීලා තියෙන words වලින් words 5ක් තෝරගෙන ඊට පස්සේ ඒකෙන් meaningful sentences ඒ කියන්නේ අර්ථවත් වැකි 5ක් ලියන්න තියෙනවා. එතන මේකේ තියෙන conditions මොනවාද? පළවෙනි එක තමයි අපි තෝරගන්න word එක verb එකක් නම් ක්‍රියාපදයක් නම් ඒක අපිට ඕනෙම tense එකකින් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් ඒ ගන්න word එක base form එකකින් singular form එකකින් ing past එහෙම නැත්නම් past participle කියන ඕනෙම form එකකින් use කරන්න පුළුවන්. තෝරගන්න word එක noun එකක් නම් එහෙනම් ඒක singular වලින් දීලා තියෙනවා නම් අපිට ඒක plural කරන්න පුළුවන්. plural වලින් දීලා තියෙනවා නම් singular කරන්න පුළුවන්. ඒ විදිහට use කරන්න පුළුවන්. නමුත් අපි තෝරගන්න verb එක adjective එකක්. එහෙම නැත්නම් adverb එකක් වුණොත් එහෙනම් අපිට මේ දීලා තියෙන word එක ඒ විදිහටම use කරන්න වෙන්නේ. අපිට ඒක change කරන්න බෑ. මේ question එක කරන්න මූලික අවබෝධය අවශ්‍යයි. FOW නැත්නම් form of word පිළිබඳව. මොකද මේ දීලා තියෙන word එක මොන word class එකටද අයිති? noun එකක්ද, verb එකක්ද, adverb එකක්ද, adjective එකක්ද කියන එක අපිට decide කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ question එකට හරියටම answers ලියන්න. මේකේ answers ඔයගොල්ලෝ බලනකොට මේ තියෙන words 10ම අපි explain කරනවා. ඒක මේ study purposes වලට එහෙම නැත්නම් ඉගෙනීමේ පහසුව තකා එහෙම නැත්නම් exam එකේදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම words 5ක් විතරයි ලියන්න ඕනේ.
මේ ආන්සර් එක ඔයගොල්ලෝ ලියනකොට හරි එහෙම නැත්නම් මේක ඉගෙන ගන්නකොට හරි මෙන්න මේ දේ ස්පෙෂල් පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න. මේ දීලා තියෙන බාර් chart එකේ දීලා තියෙන ইনফෝමේෂන් එක මොන කාලයට අයිති එකක්ද? right. ඊළඟට මේ දීලා තියෙන tenses කොහොමද use කරලා තියෙන්නේ කියලා බලන්න. example එකක් විදිහට දැන් මෙතන Instagram is highly used by boys. is highly used. is used. present form එක use කරලා තියෙනවා. right. ඊළඟට දෙවෙනි එකේ ඔයගලන්ට පේන්නේ මේ present form එකෙන්ම තමයි දිගටම මේ විදිහට use කරගෙන තියෙන්නේ. is more popular. is seen. right. ඊළඟට මෙතනත් it is nearly 4 times lower than. it is used. මේ විදිහට. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ දේ තමයි ඇයි present form එකකින් මේක අපි ඉදිරිපත් කරන්නේ මේ දීලා තියෙන තොරතුරු කියන එක.